ඔයාලගේ පේරන්ට්ස්ට බර්ත්ඩේ එකකට එහෙමත් නැත්නම් ඇනිවර්සරි එකකට දෙන්න හොඳම තෑග්ග මොකද්ද? මම දන්නවා ඔයාලා ගොඩක් වෙලාවල් වලට නෑදෑයෝ ෆ්‍රෙන්ඩ්ස්ව එකතු කරගෙන හොඳ පාටි එකක් දෙනවා. එහෙම නැත්නම් ලොකු ගිෆ්ට්ස් අරන් දෙනවා. ඉතින් මේක ඇත්තටම හොඳයි. ඔයාලා මේ දේ කරන දේ අව탁සීරු කරනවා නෙවෙයි. ඊට වැඩිය ඔයාලගේ පේරන්ට්ස්ලා ඔයාලට නොකියන අපිත් එක්ක විතරක් කියන සංවේදී කතන්දර ගොඩාක් තියෙනවා. එයාලගේ මුළු ලයිෆ් එකම ඔයගොල්ලෝ වෙනුවෙන් ගත කරලා දැන් ඒගොල්ලෝ නිවාඩු පාඩුව ඉන්න කාලේ. ඉතින් මට ඕගොල්ලන්ට පොඩි සජෙෂන් එකක් දෙන්න කියලා හිතුණා. මේ වෙලාව වෙනකොට එයාලගේ ඉනර් බියුටි එක ඉනර් හෙල්ත් එක අවුටර් බියුටි එක අවුටර් හෙල්ත් එක ගොඩාක් පිරිහෙලා තියෙන වෙලාවක්. ඔයාලට කියන්න බෑ. අපිත් එක්ක ඇවිල්ලා කියනවා. ඉතින් ඔයාලට කරන පොඩි සජෙෂන් එකක් තමයි මේක. ඔය තියෙන්නේ ඕන තරම් වෙල්නස් රිට්‍රීට්ස් කියලා පිටරට මිනිස්සු ගොඩාක් එනවා අපේ රටට මේ වගේ රිට්‍රීට්ස් වලට. මොකද ටොප් ටු ටෝ එහෙම නැත්නම් මුළු ශරීරෙටම රිලැක්සේෂන් එකක් හෙල්දි රිලැක්සේෂන් එකක් දෙනවා. ඉතින් ඒ වගේ දෙයකට ඔයගලන්ට ඉන්වෙස්ට් කරන්න පුළුවන් නම් සමහර පේරන්ට්ස්ලා ඉන්නවා පිග්මන්ටේෂන්ස් මූණේ ඇවිල්ලා එළියටවත් බහින්න බෑ. එයාලට ඒවට ට්‍රීට් කරන්න මං හිතන්නේ හැකියාවකුත් නැහැ. මුදල් වලිනුත් ඒගොල්ලන්ට හැකියාවක් නැහැ. ඉතින් මේ වගේ දෙයකදී ඒගොල්ලන්ට හෙල්ප් කරන්න පුළුවන් නම් තවත් දේවල් එයාලට කියා ගන්න බැරි දේවල් තියෙනවා. ඔයාලට පුළුවන් නම් ඒගොල්ලන්ට මාසෙකට සැරයක් කොහේ හරි තැනකට ගිහිල්ලා ඒගොල්ලන්ගේ බියුටි එක එහෙම නැත්නම් ඒගොල්ලෝ මෙච්චර කල් ඔයගොල්ලෝ වෙනුවෙන් පරිත්‍යාග කරපු ඒගොල්ලන්ගේ හෙල්ත් එක ගැන ඔයාලට උදව්වක් දෙන්න එන්න ඒ වගේ මම හිතන්නේ ඕන තරම් තියනවා වවුචර්ස් අරන් දෙන්න ඔයගොල්ලන්ට හෙල්ත් එක ගැන ඉනර් බියුටි අවුටර් බියුටි මේන්ටේන් කරන්න ඒ වගේ දේවල් දුන්නොත් මං හිතන්නේ පාටි එකක් දෙනවට වැඩිය ලොකු තෑග්ගක් දෙනවට වැඩිය එයාලට ගොඩාක් උදව් වෙයි. අනිත් එක අපි බලාපොරොත්තු වෙන්නේ අපේ දෙමාපියොත් ගොඩක් කල් මේ ලෝකේ ජීවත් වෙන්නනේ හෙල්දිවට. නිකන් ජීවත් වෙලා ලෙඩ වෙලා වැඩක් නැහැ. ඉතින් ඔයාලට පොඩි සජෙෂන් එකක් විතරයි මේක.